කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම ගෙදරදී හැලප හදාගන්න විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට හිතුණා. ඉතින් මේ පාර ග්‍රොසරි shopping ගිහින් එනකොට මම කුරක්කන් ඇට තමයි අරගෙන ආවේ. කුරක්කන් ඇට ග්‍රෑම් 500ක් ගෙනල්ලා මම ඒක හොදලා, ගරලා, වේලලා මෝලට දීලා කුඩු කරගෙන ආවා. ඉතින් ඒ පිටි වලින් තමයි මම අද මේ කුරක්කන් හැලප එක හදන්න යන්නේ. ඉතින් මේ විදිහට ගේන කුරක්කන් පිටි එක එකපාරක් දෙපාරක් හලලා ගන්න. මොකද නැත්තම් අර කෑලි වගේ නිකන් හැපෙන්න ගන්නවා අපි හැලප එක හැදුවට පස්සේ. මම කැන්දකොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා ඒක හොදලා හොඳට වතුර බේරෙන්න තිබ්බා. ඊට පස්සේ මම පොල් බෑවක් විතර ගාගෙන ඒකට ලුණු චුට්ටක් දාලා ඒක හොඳට මේ විදිහට අතින් කලවම් කරගත්තා. ඊට පස්සේ මේ දාන්නේ සීනි. මම සීනි මේස හැඳි 4ක් වගේ දාගත්තා. මේ විදිහට හොඳට අනලා ඊට පස්සේ මේ මෙෂරින් කප් එකෙන් 2ක් කුරක්කන් පිටි දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මද රස්නේ වතුර චුට්ට දාලා ආපහු අනා ගන්නවා. මේ වගේ ගුලියක් හදන්න පුළුවන් පදමට එනකොට අපි කැන්ද කොලේ තියලා මෙන්න මේ විදිහට තුනී කරගන්නවා. මේක අපිට රෝලින් පින් එකකින් උනත් තුනී කරන්න පුළුවන්. මම නම් අතින්ම මේ විදිහට තුනී කරගත්තා. ගොඩක් ඝනකමට හිටින විදිහට මම නම් තුනී කරගත්තේ නැහැ. එතකොට තැම්බෙන් ටිකක් වෙලා යනවානේ. හැලප ටික අර විදිහට කොලයට තුනී කරගෙන මම ඊට පස්සේ මේ ස්ටීමර් එකේ මෙන්න මේ විදිහට ඉතින් තියලා පහ වගේ තමයි මම නම් තඹ ගත්තේ. ගොඩක් දැම්මොත් ඉතින් තැම්බෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. වතුර එක උතුරනකොට ස්ටීම් එක තියලා හැලප ටික තඹ ගන්න තමයි තියෙන්නේ. විනාඩි 5ක් 6ක් වගේ යනකොට මේක හොඳ සුවඳට තැම්බිලා කියලා අපිට දැනෙනවා. ඉතින් මේ තියෙන මම ඒ විදිහට තඹ ගත්ත හැලප. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. එහෙනම් ආයිත් දවසක හම්බ වෙමු. මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.